මොකද වෙන්නේ? අද තියෙන ඕගොල්ලෝ දාන ෆේවරිට් ගේම් එක පළවෙනි තෝට ඉතින් පොපේ බේටයිම් චැප්ටර් 1 ඉතින් තව තියෙන පැපේ බේටයිම් පැට්ට කොහෙද යකෝ? හරි. චැප්ටර් 1 සහ මේ චැප්ටර් 2 3 4 තියෙනවා. මේකෙන් චැප්ටර් 1 මේකෙන් පට්ටයි යකෙක් හරිද? පොපේ බේටයිම් පැත්තේ පේන යකෙක් ඉන්නේ. හරිද? ඉතින් පැත්තේ යකාම ඉන්නේ මේකෙන් පැත්තේ ඉතින් මම ගහන්න තියෙන්නේ ගහන්න. ඒකට වීති මොඩ් නෑ. එකපාරම මේ ගේම් එක ගහගෙන ඉඳ මම පුරුදු වෙලා තියෙන ගේම් එක දැන් උතර එකපාරක් ගහගෙන පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙලා තියෙන ඇත්ත කියන්නේ. එකපාර මම ගැහුවා. උතර පුරුදු වෙලා තියෙන ගේම් එකපාරක් ගහම උතර පුරුදු වෙනවා. ඉතින් ගේම් වල පින් එක ගහමු. ඕවල් මේ පේස්ටෙන් බයිගල් ගන්න නැත්නම් Google එකෙන් මොඩ් පැක් එක ඔය ගන්න. තරලම වෙන ගත්තා ඉඳි 500 600 කියලා නෙමෙයි. පේස්ටෙන් ගත්ත බයිගල් ගන්න වෙනවා ඕගොල්ලන්ට. තලියලා ගන්න වෙනවා. හරි. ඉතින් පොවේ වටන් අදම ඉවර ගන්නවා මේක. ඉතින් අද මම පොවේ වටන් ගත්ත වන්න ඉවර ගන්නවා. මොකද පොඩි වෙන්න මේක නයිට් චොයිස් කොයි වෙන්න. ඉතින් ඕගොල්ලෝ දිනා පොවේ වටන් 2 3 4 ඉතින් 2 3 4 බල පස්සේ බලමු. ඉතින් පහලින් මට දැනෙන Minecraft හරි Minecraft ද Free Fire වීඩියෝ තව ඕන කියලා. පහලින් වට දැනෙන. ඔය channel එක ගන්න සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් කර channel එක තුල ඉන්න කඩිය. අපි මේකට මේ යකා ඉන්නේ අයනේ. video skip කරන්න ඕල බලන්න ඕනේ. You are about to see the most incredible doll ever invented. Her name is Poppy, and she is the first truly intelligent doll in the world. A little girl can talk to her. Poppy gives her answers. She is the first doll actually able to have a conversation with a child. Hard to believe? Just watch. Poppy Playtime! Poppy's as lovable as a real girl, and she talks like one too. Hi, my name is Poppy. I love you. Can you help me polish my shoes? Why, of course, Poppy. Just like a real girl, Poppy always wants to look her best. Perfect! Thank you. Her hair is sturdy and won't come out when you brush it, and smells just like a poppy flower. Is there anything else you'd like to say, Poppy? I'm a real girl. Just like you. What's the time? Playtime! And if you've ever wanted to see how all of the nation's favorite toys were created, Playtime Co. is now offering factory tours at just $2.99 a person. An entire hour in the most magical toy factory on Earth. What are you waiting for? Come visit the factory. We can't... ඕකෝගේ නැති පොත්තම් පත්තා පාටි නිපුඩු දෙපන් chapter 1. ඉතින් මේ ගේම් සරලව ගියොත් මෙහෙම අපි යනවා අපේ ෆැක්ටරියට. අපේ ෆැක්ටරිය නෙමෙයි ෆැක්ටරියට යනවා. ඒකේ අපිට තොරතුරක් එනවා මේ ඒ ෆැක්ටරිය වැඩ කරලා ආගේ යතන් නැහැ කියලා. අපි යනවා ඒක බලන්න. ඉතින් අපිට කොහමද අපි ඒක ඉහිරලා අපිට BS එන්න වෙනවා. ඉතින් තමයි පටන් ගන්නෙ. අපි එන්නේ තමයි පටන් ගන්නෙ. ඔන්න පටන් ගමු. ඉතින් මුලින්ම තියෙන්නේ එල් පාට අතක් ගන්න. හරි මුලින්ම ගේම් එක ආගම මෙහෙම තමයි ඉන්නේ ගේම් එකේ. ඕවර් මතෙන් දොර ඇරලා ගිහින් දොරෙන් මම ඉතින් පොඩ්ඩක් අඩු කරන්න. මෙන්න ඉතින් පාට බලාගෙන හදන්න පුළුවන් කොහොමද? ඉතින් මම පාට බලලා ඉන්නේ. මොකද මම පාට ඔක්කොම ටික දන්නවා නේද? මම මගේ පාට ටික අහන් ඉන්න ඔයගොල්ලෝ. කොළ රෝස කහ රතු. කොළ රෝස කහ රතු. මෙන්න අරුණාද? චුතරින් ටේප් එක ගන්න ඕනේ. ටේප් එක අනිවාර්යෙන් අරගෙන මෙන්න ළඟට ගිහින් ඔය දාන්න. ඒ ටේප් එක පොඩිම මේ ඉවර නෑ බලන්න ඕනේ. ඊට පස්සේ අපිට වෙනම ගන්න අපි දෙන්නවා අපි. මේ පොඩි ඉස්සර දෙනාට පොත ගන්නට හම්බුනේ. ඒකත් මේකම හම්බෙනවා. ඒක බලන්න. ඉන්නේ ඔයගොල්ලෝ කැම්මට ජලක තුලක් කැම්මට කැම්ම අරගෙන වන්දියා. ඒක බලා ගන්න ඕගොල්ලෝ මතරනේ.
යෝ බල්ලොන්ට පුරොන්දර වෙලාවක් නැහැ බං ඔය. Thank you. Okay. Battery number itu ගැම්මට දැන් ඉතින් ඔක ඊට පස්සේ මෙන්න මේ දොර ඇරෙනවා. ඔන්න ඇරෙන අපි දැන් ගිහිල්ලා ගමු නිල් පාට අත අපි. ඕකේ අපි නිල් පාට අත ගත්තා අපි. නිල් පාට අත අරගෙන අපි යන්න ඕනේ මෙන්න මෙහෙට මෙන්න එංගි පාත්තය. මෙන්න මෙතනින් මේක අරින්න ඕනේ මේ ලෝඩින් වල ඉවරලා අත ගන්න පැත්ති පෙයාදී ඕල් ලෝඩින් එන ඕක ලෝඩින් ඔස්සේ ඇරෙන. මේක අන්තිමට ගියා දන්නේ යකේ පන්නගෙන බලන්න මං ගහලා යකාට ගහලා ඊසිය. යකම පට්ටි ඉති මට අඩුම එකවර මැරි. මෙන්න මු යාර කරගෙන. අර බලන්න. අර මේ පැත්තු යතුර මැවෙනවා. හරි. උඩිෆුන් වල කරේන මුගේ. ඕකේ. අපි ආවත් යතුර ගමුකෝ. යතුර දියන් ඕයි. හරි. දැන් මෙන්න මේක අරන් යන්න. නයිස්. දෙවර මේ සරලව ගන්ති මෙහෙම වටෙන් ගියා. බලා ගන්න ඕගොල්ලෝ. මං කරන දේ බලා ගන්න ඕගොල්ලෝ. ගියා මෙතනින් මේක බ්‍රෝ මන් දාන කවුන්ට් එක ගන්නවා. හරි මේක ඩොග කල දානවා. කවුන්ට් එක අරගෙන මෙන්න මේ පොල්ලට වද්දලා වටයක් ගිහිල්ලා මේ පොල්ලට වද්දනවා. කරන්ට් එක ආවද? දැන් අතට අත දාන්න බෑ කරන්ට් එක ෂොට් වෙලා ගියේ. ඔය යකනේ. දැන් යකකෝ. බඩොත් පේන ඔයගොල්ලන්ට. පොඩ්ඩක් ගේමේ ලැග් වෙයි මම ග්‍රැෆික් පොඩ්ඩක් හයි දාලා තියෙන්නේ. කොහොමද ලැග් ගිනේ මොකද මොඩ් පැක් එක මේක. ඕක පේන යන්න තර ඈත අතත්තගේ දිනන වන්න. අර අතක් කර. අදක අරු ගාතාරද ඒත් බලද්දි උනේ. ඌ කොහෙන් ගියද මන් දන්නේ. යත විතර කිව්වොත් බය වෙනවා මට කඩනවා. ඕකට බය වෙන අපි යකා පන්නන් එද්දී මම බය වෙන යකාට. යකා හයි කියනවා යන්නේ යකා මම. ඉතින් මෙතන අපි ගන්න තියන්නේ පෙවතින් උඩ ගිහිල්ලා අපිට කැලි අපිට පාට 4 කොටු 4 හොයන් තියෙනවා. එතන කැලක්කමක් තියෙනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න මොකටද වෙන්නේ කියලා අපි කොටු 4 මෙතන එකක් තියෙනවා. ඒක මෙතනින් ගන්න බෑ මං හිතන විදිහට. අපුලම් පොලාකට ගන්න පුළුවන් ඉතින්. ඔයගොල්ලෝ ගේමින් එනේ වෙලාගෙන අපි ගේම වෙනස් කරගෙන එලාවට මම වෙනත් තැන් වෙනස් වෙනවා හරිද? එක කොටුවක් තියෙනවා යන්න. මේ හතරි බලන්න. අන්තිම මේ අන්තිම ඔන්න වෙලා හතරම තියෙනවා. අපිට වටෙන් යන් වටෙන් ගිහින් මෙන්න මේ දොරයි ඉන්න ඕනේ. ඕක නිකන් අත්තිපුව දොර ඇරෙන ඔටෝම. ඕකට Steam එකේ පුළුවන් මගේ free download කරගන්න PC එකේ. මේ ඔටෝ වෙනත් මේ මොබයිල් වගේ නෙමේ ඒවට EPX කල කීබෝඩ් එකෙන් තමයි අනිත් ගේමින් ගන්න. මේක ළඟට ගියා විතරයි මෙහෙම වෙනවා. ඊට මෙන්න මේක අතන ගිහිල්ලා අපි අන්න අත උඩ දින රත් පාට අත අපිට අරන් එනවා. එතකොට අපි අද දොර අරින්න පුළුවන්. මෙන්න නේ අපට ප්‍රාථමික නිකන් යනවා. දැන් ඔයගොල්ලෝ අත මේ PC එකෙන් ඔය අත ගද්දි ඔයගොල්ලෝ EPX කරලා බෙඩ වන්නකොට EPX කරලා ගන්න. අපිම ළඟට ගිහිල්ලා ඔබන්න ඕනේ. දැක්කනේ. දැන් පියන් අතන්ට ගිහිල්ලා මෙතන වෙලාලා මෙතන මේක දාමු. ඕල් මේ ගේම ගහලා තියුර දුන්නාම හරි අහලා තියෙති ඔයගොල්ලෝ ගැම්මට. පට්ට පිසිත් ගේම් මේක දන්නවද ඕන් තරම් ඔයගොල්ලෝ. ගහලා නැති ඔයගොල්ලෝ ගිහලා ගහන්න ඔපේ පෙරන් chapter 1 mod pack dialog කියලා තෝරන දෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මුලින්ම හරි අත් දෙක ගන්න ඕනේ ඔයගොල්ලෝ. ෆන් එවෙන් කරන්ට් එක ගන්න දී බලන් මම දන්නේ හින් දෙකවර ගහින්ද මම කියන්නේ පළවෙනි පාර ගාද්දි හැමදේම හොයලා ගහුවේ. දැන් දෙවෙනි පාර මේ දෙවෙනි පාරනේ. දෙවෙනි පාර ගාද්දි නැතින් හරි. මෙන්න මෙතන උඩට ගිහිල්ලා වටෙන් කරකලා උඩට ඇවිල්ලා නිල් පාට තින් මෙතන කරන්ට් එක අරගෙන මෙන්න මේ පොල් එක වද්දලා මෙන්න මෙන් ඇවිල්ලා මෙතන කරන්ට් එක දෙන්න. හරි. ලෝඩින් පැත්තෙන් ලෝඩින් එක. දැන් මෙතන දොර ඇරෙනවා.
මේක අරනවා යාළුවනේ. මේක අරින්න දෙමු. ඊට පස්සේ ඔටෝම අපි මේ අරන් යනවා. ඔටෝම අරන් ගිහලා අපිට තියෙනවා බෝනික් හදන්න ඊට කලින් අපිට තියෙනවා කරන්ට් එක ගන්න එකට. කරන්ට් එක අරගෙන විදිය මම කියලා දෙන්නම් අනිත් කරන්ට් එක ගන්න විදියත්. මම වීඩියෝ එකේ මම කතා කරන එක අහන්න නැතුව කරන්න. මම ගාපේ කරන එක හතර බලන්න. එතකොට හොතර තේරෙනවා කොහොමද ඕලන්ට. එකක් දෙපාරක් වීඩියෝ බලුවා පස්සේ හොද්දටම තේරෙනවා කොහොමද මේක ගහන්නේ කියලා. මමත් එකපාරම පේ කරලා විතරම දන්න කොහොමද පේ කරන්නේ කියලා. හරිද? එපියන් කරන්ට් එක. ගේම ඉවරලා මාරලා ගෑරද? ගේම එක මහ ලොකු දෙයක් නෑ වලුන්ට. නැත්නම් මෙන්න ටයිබන් ටේබල් එකෙන් මෙන්න උඩට නගින්න ඕනේ. ඕලෝ පඩි බෙලම උඩ නගිමු. ඉතින් මහ ලොකු ගේම මම කිව්වා මහ ලොකු වෙලා නෑ විනාඩි 20 25ක් අඩුම තියෙන්නේ. අටුම විනාඩි 25ක්. ඕල් පේ කරන්න ඇත්ත එක තමයි වෙනස් වෙන්නේ. මම දන්නවා මේකේ තියෙනවා. ඕලෝ කොහෙලා මේකේ තියෙන පේජ් එක උදා දාලා නටන්න එපා. මොකද ටේප් රෙකෝඩ් දැම්මා කියලා අවශ්‍යම නෑ ඒකේ. දෙකේම අවශ්‍යයි. ඒකේ අවශ්‍ය නෑ. අර අපි එතන ටේප් රෙකෝඩ් දාන්න ඕනේ. මුලින්ම තිබ්බ ටේප් රෙකෝඩ් නිල් පාටේ. ඒක දාන්න අනිත් ඒවා අදාළ නැහැ අනිත් ඒවා. ඒවල් පැත්තෙන් ගිහිල්ලා ඕගොල්ලෝ අතනින් කරන්ට් එක අරගෙන මෙතන මෙහෙම අතනින් අත්තලා අත ගැරලා මෙහෙන් ඇවිල්ලා මෙතනින් මුලින්ම ඇවිල්ලා මෙතනින් මෙන්න මේක මෙව ඇදලා ගන්න ඕනේ. ඊට පස්සේ වටෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ අතනින් ඔන්න ඔතනයි ප්‍රශ්නේ වෙන්නේ. දැක්ක ඔන්න ඕගොල්ලෝට බල්ලා ඔය හරිය වෙදින් මොකද වැටුණොත් මං ආයි පුලිදම් කරන්න ඕනේ ඔක්කොම දේවල් හරිද? වැටුණොත් ආයි පුලිදම් ඔය ගොඩක් අයට වර්තින්න ඔන්න ඔතන හරිද? ගොඩක් අය මෝඩයාගේ මේව කරනවා වැටෙනවා. ආයි වටක් ගන්න ඕනේ එපා වෙනවා. ඒක ගේම් එක ගහනත් එපා වෙනවා. මටත් ඔබ කොහොම හරි පෙරුණා. ඕ ආයි වැටෙන්නේ දැන් තව රින්. දැන් පාස් කරන්න මං ආරුනේ. ඕ ගේම් එක ලගෙන ගේම් මම කිව්වා ඕනේ හේතුව කාටරා ෆිදාසිතා මේකේ මම මොකද මේ මම මොඩ් පැක් ඩයලොග් කරලා තියෙන මේකේ අල්ට්‍රා ෆිත් දාලා මොඩ් පැක් ඩයලොග් කරලා තියෙන්නේ කීමෙන් කියලා නැද්දී හංගු මොඩ් පැක් ඩයලොග් අල්ට්‍රා ෆිත් දාලා වෙන්න ඕන්න ඉතින් ඔම කරන්ට් එක වාර ගැට ගිහිල්ලා දැන් ඔතනට කරන්ට් එක ඉන්නේ මෙතන ආරේ අපිට මේව ගන්න තියෙනවා. හරි දැන් ඕන් වෙනවා. ඔටෝම වේතේ භෝජන ඕන් වෙනවා. දැන් ඉන්නවයි. ඒ මොන්නුන්ට ආයි පාරක් බන්න ඇදිනවා. දැන් ඕනේ. දැන් ඕනේ හරි. ඒ මොන්නුන්ට උඩ පැනලා බන්න. දැන් ඔබනවා ඕනේ. ඒ මොන්නුන්ට ලෝ ළඟට ගිහලා ඕතුලා රෙල්ල තුනදර ඔබ දැන් ඕනේ නෝ ළඟට බෝලකට ගිහලා වරමෙන් මේ අත ඉස්සරහම ඩොග්ගා චුක්කා එබෙසක් දැක්කන ඉතින් මෙන්න මෙතන නිල් පාටද මෙහෙන් දාලා රත් පාටද මෙහෙන් දාලා ඊට පස්සේ ආයකම නිල් පාට අරගෙන නිල් පාට අතරින් දාන්න ඕනේ ඒක ඇත තිබ්බ කෑ තුනම යනවා හරියම අත ගන්න හරිද ඉතින් මේ වටෙන් ගිහලා මේක ඇදිලා මේ ගුඩින් ඇදිලා මෙතනින් ස්කෑන් වෙලා අතන්ට එනවා ඒක අතන් දැම්මම පස්සේ අපේ යකා අපේ පන්නන් එනවා ඊට පස්සේ මේ ඉලක්කෙන් යන්න තියෙන කෙනෙක්ම පාර ටික ඒ පාරට ඕල අවධානයෙන් බලන්න උදේට අවධානය බලන්න මම දුවනවා මම ඕලොන්ට මේක මමත් එකපාර කහන්න ඉන්නම දන්නවා මොකද ගන්න තියෙන්නේ කියලා මම මේ රෙකෝඩ් කරන දවස් මෙන්න මේක හෙව්වේ දැන් මාසෙකට කලින් ගෙව්වේ ගියේ මතක ඇද්දට මට අමේගේ පට්ටා කාට් එක මේ ගේම් එක ඕල පලින් කොට දාන්න ඕගොල්ලෝ මේ සීරියස් රාසි මම හිතන්නේ මම කියන්නේ මාගේ සෝට් සීරියස් නෙමෙයි ඕ වෙන කෙනෙක් උන සෝට් සීරියස් බලලා දින ඒ වෙලි මොකද ඒවා කියන්නේ පට්ට පොවිසෙට සීරියස් එක දැන් වෙරම නැද්ද හොඳයිද බලන්න නැද්ද කියලා පලින් කොට දාගන්න සහ ඕගොල්ලෝ ඉස්සර වීඩියෝ වනේ මයින්ක්‍රාෆ්ට් ද ෆීෆා වීඩියෝද ඕනේ කියලා පලින් කොට දාගන්න අර channel එක අලුත් කෙනෙක් ඉන්න subscribe කරලා like කරලා share කරන එක තුල මම support එකක් දෙමු යාළුවනේ ගියම්මනේ එන්න බොනිකව ඔන්න අතින් ස්කෑන් වුණා ස්කෑන්ලා බොනික මෙන්න වෙනවා අර ඉතින් 3-4ක් යනවා ඉතින් 3-4ක් ගිහලා ස්කෑන් වෙලා හරියට බලලා බොනික මෙතෙන් දාන්න ඕන බොනික ආවා හරි මෙතන දැන් මම කතා කරන්නේ හරිද ඔයගොල්ලෝ බලන්න යකා පන්නන් එනවා මම දුවනේ ඔක්කොම බලගන්න හරිද දැන් මෙතන ස්කෑන් වෙනවා මේක හරි ගන්න
දොර ඇරෙන්න උඩින් පැත්තෙන් පෙන්න ඇති. මෙතන බය නෑ මම අර නිකන් අර රීපි මේකක් තියෙන යකා ඉද්දි මම මැරේද එහෙම සීතියක් තියෙනවා. ලොකුද යංකෝ. අනේ මේ යකෝ මේ ඔයා නෙමෙයි මම නිකන් ගහගෙන කැමරා ගහලා තියෙනවා. මාමා එමේ යන්නේ නේද? අපි යන්කෝ නේද? යන්න කියන්නේ ගියා. අන්න මෙතන යකා මන් දන්නේ යකා කොහෙපත් ඉන්නවද කියලා. කොහෙපත් මං යකා ඉන්නේ මන් දන්නේ නැතිපත් ඉන්නේ. ඔය පොඩ්ඩක් හරියදොත් යකාවක් කෑවා එච්චරයි. ඔහොද පොඩ්ඩක් මේ කරන්න මම ඉතින් ඉන්නේ ගාන කියන්නේ. මම යකාට බය වුණා ගේම් එක ගහන්න බෑ. යකාට බය නැතුව ගහන්නේ නෑ. යකාට බය නැහැ මේ මොකද මතක ඉඳු මතක ගන්න. මේ කැම්මට උන් තහම යකාට බය ඉන්න එපා ජීවිතේ මේ. උඹත් නැත්නම් වැරදින මට කරේ යකාට බය මතක නෑ. උඩ කියන්නේ ඕනේ හරි ඉඳු මතක නෑ. අන්න ඔය හැතෙන් වල වර්ධන සමාලට ඕනේ. මේක දොඩ මෙතෙන් බය වෙන්න එපා. උතර බය කරන්නේ. අමාරේ බය නම් දොර වුණා වගේ ඉවරයි. ඒක දොර ඔය දුවන්නේ උබාගෙන මින් දොර නැරනවා දොර කරතෝ. දැන් මෙතනින් ගියා මෙහෙම යනවා. උඩ බැලුවා මෙතන දැම්මා. මෙට්ටියවත් අත්තල දැරියට යකාර සාබයි. 1 2 3 අතන බිමරනවා. ඉතින් ඒ වරද දෙයක් ඇදුණා. ඔය යකා ඉතින් ගන්න ඔය පොබේ වෙන ෆෝන් එකක් බැලුවා මම දන්නවා මොකක්ද යකාට වෙන්නේ කියලා. ෆෝන් එක හොද්දට පෙන්නන්නේ යකාට මොකක්ද වෙලා තියෙන්නේ. අන්ත ෆෝන් එක අන්තිමට හරි. ඔය ටේප් රෙකෝඩර් තියෙනවා. ටේප් රෙකෝඩර් බලවන්න එපා. ටේප් රෙකෝඩර් දාන්තලත් පෙන්නනවා. ටේප් රෙකෝඩර් තියෙන මෙන්න මෙතන. මෙන්න කෝ. දැන් මේ අපි මෙහෙන් යන්න ඕනේ. ටේප් රෙකෝඩර් තියෙනවා. ටේප් රෙකෝඩර් අතරින් දාන ටේප් රෙකෝඩර් දැම්මම පොඩි ඉස්සක් දෙනවා. ඔර ගේම් එක කතා කරගන්න ඕනේ මම. ඒක බලන්න පුළුවන් හරිද? අම්මා ඉතින් ඔක බලපන් ඉන්නේ. ඔක මහලෝ දැක්කේ නෑ කතා කරන්නේ. ගේම් එක ගැහුවා ගැම්මට එච්චරයි ඕනේ. දැක්කනේ යකා පෙට්‍රයි හරිද? යකා නතිම්බ. යකා කියන්නේ මොකක්ද? පුපි බරම් චැට් වන්නගේ යකාගේ හිතන්නත් එපා. මොකද උගෙන් ගහෙන්නත් එපා. ආවත් ඔය මුල් කාලේ ගේම් එක ගැහුවෙති කාලේ අට්ට බයිටි යකා යරි මට ගහන්න එන්න ජීවිතේ ගේම් එක. ඒක එකවරක් ගහුවා ජීවිතේ තේරෙන්නේ ගේම් එක කොච්චරයි තියෙන්නේ. මෙතනින් ආවා මේ දොර ඇරියා. මේ ඉන්නේ පොපි අර මුලින් පෙන්නුවේ පොපි. ඉතින් මෙයා ඉන්නේ chapter 2 එකේ. වань මොකද වෙන්නේ කියලා. නොවැරේ විතරයි කියනවා. පොඩ්ඩක් අහන්න මොකද කියන්නේ කියලා. You opened my case. Bro. ගේම් එක ඉවරයි. මම කිව්වා ඕගොල්ලොන්ට ගේම් එක මල්ලා මචං විනාඩි 20ක්වත් අඩුම නැති වෙයි. විනාඩි 20ක් 25ක් තියෙන්නේ. ඒවල විනාඩි 20ක් වන්නේ. ඒ ගේම් එක දැන් සමහරම විනාඩි 25ක් ගන්න ගේම් ඉවර කරන්නේ. ඒ තේරුම් ගන්න බෑ වුණ පද ගන්න තියෙන්නේ. ඒක එකපාරක් හරි ගහලා බලන්න ඕනේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා. එකපාරක් ගහලා පැය ගණන් හරි වැදලා ගන්න. එතකොට වීඩියෝ ලයිව් එකක් කමන්නේ. වීඩියෝ එක රෙකෝඩ් කරනවා එකපාරක් ගහලා. එකපාරක් දාන්න මොකද කියන්නේ. එතකොට පොඩ්ඩක් එකපාරක් ගහලා පුරුදු වෙනවා දාන්න මොකක්ද තියෙන්නේ. දැන් ලයිව් වීඩියෝ එක කරාම උදේට දියර ඉතින් තමයි YouTube එක ගහ ඉවර ගන්න තමයි ඉවර කරන දින 7 කරගිලා ඉතින් උදේට එකපාර පුරුදු වෙලා ගෙවුවොත් පට්ටම ඉසි එම් එකක් හරිද ඉතින් හරිද ඔච්චරයි කියන්න තියෙන්නේ චානල් එක කෙනකින් සබ්ස්ක්‍රයිබ් එක කරලා ලයික් කරලා ෂෙයා කරන්න ටැප් කරන්න ජරුනේ හරිද එනම අදට ගෙලෙනම් ඇරෝන්ට්‍රම සුබ දවසක් බයි සුබ දවසක්